අද මම Facebook එකේ පැත්ත යනකොට මම දැක්ක වීඩියෝ එක. හැබැයි වීඩියෝ එකේ තියෙන්නේ තප්පර 18යි. මේ කියන්නේ තව වීඩියෝ එකකින් පුංචි කොටසක් අල්ලන් මේ වගේ 2.5 වැඩ කරන්න එපා. මේ වීඩියෝ එකේ දාලා තිබ්බේ අපේ ව්‍යාපාරය කියලා කියන්නේ අදින්න දන්නේ නැති, කන්න බොන්න දන්නේ නැති මහා හිඟන්න වගේ ජීවත් වෙන කුහක අතින් අයගේ දිනුව දැකලා සතුටු වෙන්න බැරි එහෙම කණ්ඩායමක් තමයි අපේ ව්‍යාපාරේ ඉන්නේ. එතකොට මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම චුට්ටි කොටසයි. ඉතුරු ටික කියන්න බෑ කඩාලා අරන්. මං කියන්නේ මේ වගේ බලු වැඩ කරන්න එපා. මොකෝ ඉතුරු ටිකක් දාන්න ඕන වීඩියෝ එකේ. අපි මේ බලමු එකට දාපු කමෙන්ට් කොහොමද කියලා. අපි බලමු ඒ වීඩියෝ එකට දාපු කමෙන්ට් ටිකක් කොහොමද කියලා. කට්ටිය දාපු කමෙන්ට්. බලමු හොඳ කමෙන්ට් එකක්. එහෙම එවුන් තමයි ජෙප්පෝ කියන්නේ. හා එවුන්ට කඩ යන එවුන්. ඇත්ත තමා කියන්නේ. තව දේවල් තියෙනවා ඒත් ගානට කියන්න. හොඳ වෙලාවට ඔයාම ඔක්කොම ටික කිව්වේ. සමහර ඒවා අපිට අමතකත් වෙලා තිබුණේ. වාව්. සාකච්ඡාවේ කොටසක් අරන් දැම්මට ඕවට රැවටෙන අය දැන් නැහැ. ඒක නම් පිළිගන්න බෑ. දැනුත් ඉන්නේ එහෙම එවුන් තමයි. ඕන කෙබ්බයක් පිළිගන්නවා. ඇත්ත කියනවා කොට්ටච්චි මරු කටබා. ඒක මාරු. දැන් හරි ඇත්ත කියපන් නංගි බොරු කිවි පව් ගෙවෙන්න. වව් මේක නම් පට්ට. උඹලා එදා ඉඳන් හිටියේ ඒමනේ අනුන්ට දීපු ගින්දර තමන්ට ඇවිලෙන්න දවසක් අනිවාර්යෙන් එනවා. එදාට තේරෙයි ගින්නෙන් රස්නේ. ඔව් කුහක හැත්තක් තමයි ඉන්නේ. වීඩියෝ එක කට් කරලා හරි ඒ ටික හරියටම හරි. ඕකෙගේ කටින් ඇත්තක් කිය උනාමයි හිතේ. අඳින්නත් ගන්නෙ නැති යාළුවෝ. දෙනකම් බලාගෙන ඉන්න අපි. මොකද මේ JVP කියන්නේ බුරු පච කියන අහිංසක මිනිසුන් රවටන දෙපැත්ත ගහන් ගොන් හරක් ඉන්නේ මාලිමාවේ. මේක ටිකක් දිගයි බලමු. ඇත්ත තමයි හොඳ උදාහරණයක් තමයි වාහනවල ටැක්ස් එක අඩුවෙන් අරන් වැඩි වාහන ප්‍රමාණයකින් ආණ්ඩුවට අදාළ ටැක්ස් එක අරගන්න තිබියදී කාල සීමාව අඩු කරලා වැඩි ටැක්ස් එකක් ගැහුවා. අවසානයේ සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි තැනට ගෙනාවා.